පර්ෆියම් එකක් පාවිච්චි කරාම ඒකේ සුවඳ ටික වෙලාවකින් නැති වෙලා යන එක අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ. ඉන්බොක්ස් එකට මේ දවස්වල මෙන්න මේ ප්‍රශ්නේ කීප දෙනෙක්ම දාලා තිබ්බ හින්දා මට හිතුණා මේක ගැන පොඩි වීඩියෝයක් කරන්න සෞද්ගලිකව පාවිච්චි කරන ටිප්ස් කීපයක් ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නවා. පළවෙනි ටිප් එක තමයි මම පර්ෆියම් එක ඇප්ලයි කරන්න කලින් වැස්ලින් චූටි ප්‍රමාණයක් අරගෙන මගේ ප්ලස් පොයින්ට්වල ඇප්ලයි කරනවා. ඉතින් දන්නවා දැනටමත් ප්ලස් පොයින්ට් කියන්නේ මොනවද කියලා. අපේ ශරීරයේ නාඩි වැටෙන ස්ථාන. බෙල්ල, එතකොට අවන මෙතන මැණිකටුව ගාව ඒ වගේ ප්ලස් පොයින්ට් වල අපිට පුළුවන් වැස්ලින් චූටි ප්‍රමාණයක් අරගෙන ඇප්ලයි කරලා ඒ ලේක උඩින් අපේ පර්ෆියම් එක එහෙම නැත්නම් බොඩි මිස්ට් එක අපිට ස්ප්‍රේ කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ පර්ෆියම් එකේ සුවඳ ගොඩාක් වෙලා තියාගන්න. දෙවෙනි ටිප් එක තමයි මම වොෂ් එකක් දාලා ආපු ගමන් ඒ කියන්නේ මගේ ඇඟේ තියෙන වතුර ටික වේලෙන්න කලින් ඒ කියන්නේ බොඩි එක ඩ්‍රයි වෙන්න කලින් අපේ ඇඟේ තෙත තියෙද්දිම බොඩි මිස්ට් එකක් හරි පර්ෆියම් එකක් හරි යූස් කරනවා. එතකොටත් ගොඩක් වෙලා ඔයගලන්ට සුවඳ තියාගන්න පුළුවන්. තුන්වෙනි ටිප් එක තමයි අර වගේම අපි වොෂ් එකක් දාගෙන ආපු ගමන් අපේ ෆුල් බොඩි එකටම හොඳට සුවඳ තියෙන බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කළා ඒ බොඩි ලෝෂන් එක උඩින් අපිට යූස් කරන ඕනම දෙයක් ස්ප්‍රේ කරන්න පුළුවන්. එතකොටත් ගොඩාක් වෙලා සුවඳට ඉන්න පුළුවන්. තව දෙයක් තමයි මම මගේ කොණ්ඩෙටත් පර්ෆියම් එක පාවිච්චි කරනවා. හැබැයි ඩිරෙක්ට් කොණ්ඩෙට පර්ෆියම් එක පාවිච්චි කරන්න එපා. අර අපි කොණ්ඩේ පීරන දැති ලොකු පනාව තියෙන්නේ. ඒකට ඔයගලන්ට පුළුවන් ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා බ්‍රෂ් එකෙන් කොණ්ඩෙට පීරන්න. එතකොට ආයේ කොණ්ඩෙට ඔද සුවඳක් එනවා. ඒ වගේම තමයි වකාගෙන් හරි ළඟින් යනකොට වගේ කොණ්ඩෙන් අරිම ආකර්ශනීය සුවඳක් එනවා. ඒ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා මෙන්න මේ මැණික් කටුවට ඇප්ලයි කරලා ඉවර වෙලා ඒක එකිනෙක පිරිමදිනවා. හැබැයි ඒක කරන්න එපා. ඔයාට ඕනෙම නම් මේ විදිහට ඩැබ් කරන්න. එහෙම නැතුව අතුල්ලනවා නම් ඔයා තාමත් ඒ වැරද්ද කරන්න එපා. ඉතින් මෙන්න මේ කියපු ටිප්ස් ටික ඔයගලන්ට ෆලෝ කරලා මුළු දවසේම සුවඳට ඉන්න පුළුවන්. ඉතින් මේක වැදගත් වෙයි කියලා හිතනවා යාළුවවත් මේකට මේන්ෂන් කරන්න අමතක කරන්න එපා.